Hi guys, ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන සුපිරි ෆ්‍රී පැනල් එක. මේ පැනල් එකට ඉතින් aim lock, anti-ban, Android පැනල් එකක්. ඔයාලට මේක ඔයාගේ main account එකකටම දාගෙන play කරන්න පුළුවන්. කිසිම බෑන්ඩිම සිද්ධ වෙන්නේ නැහැ. සහ aim lock track කියන්නේ ඉතින් comment වල දාලා තිබ්බ වදින්නේ නැහැ කියලා. aim lock track කියන්නේ ඔයා rack කරාම ඔයාට ගහනවට වඩා 3 ගුණයක් විතර headshot rate එක වැඩි කරලා ගහන්න පුළුවන්. මේ පැනල් එක දාගත්තට පස්සේ නිකන් auto headshot වදින්නේ නැහැ. එහෙම auto headshot පැනල් එකක් ගන්නත් ඕන නම් ඉතින් ඔයාලා buy කරන්න පුළුවන්. එහෙම පැනල් අපි store එකේ තියෙනවා. auto headshot පැනල් තියෙනවා අපි ස්ටෝ එකේ රැක් හෙඩ්ෂොට් තියෙනවා මේ වගේ විත්‍යස්යෙන් වදින පැනල් තියෙනවා ඔය නෝලුෆ් එකේ ගහන්නේ අපි ළඟ තියෙන සුපිරි පැනල් එක මේ පැනල් එකත් ඔයාලට බයි කරගන්න පුළුවන් අපි ස්ටෝ එකට මෙසේජ් එකක් දාලා ඒකට සුපිරියට වදිනවා ඒ වගේම මේ ෆ්‍රී පැනල් එකට පාස්වර්ඩ් එකකුත් තියෙනවා ඒකත් වීඩියෝ එකේ ඇති ඒක නිසා ස්කිප් නොකර බලන්න guys ඊට පස්සේ පාස්වර්ඩ් එක නැහැ කියලා වද දෙන්න එපා ගිය වීඩියෝ එකෙත් පාස්වර්ඩ් එක තිබ්බ ගොඩාක් පාස්වර්ඩ් නැහැ කියලා කමෙන්ට් දාලා තිබ්බ ඒක නිසාම පාස්වර්ඩ් එක ෆ්‍රී දුන්නා ආයි එහෙම දෙන්නේ නැහැ ඉතින් පාස්වර්ඩ් එක තියෙනවා කොල්ලෝ ටිකට ෆාස්ට් යනවා පාස්වර්ඩ් එක ඒක නිසා ස්කිප් නොකර බලන්න සහ ඔයාලා පැනල් එක දාගන්න විදිහට හරියටම බලන්න නැත්නම් පැනල් එක වැඩ කරන්නේ නැහැ හරියට වගේම පැනල් එක දාගත්තට පස්සේ ඔයාලා තව DPI 550 වගේ දාගන්න ඕන තවත් හොඳට ඔයාලට වදී සහ පැනල් එකක් බයි කරන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා ඒ වගේම අපි TikTok එකේ තියෙනවා ඒකත් ෆලෝ පාරක් දාගන්න ඔයාලා Telegram එකට ගියාට පස්සේ Telegram එකේ link එකට ගියාට පස්සේ Telegram app එක දාගන්න Telegram එකෙන් තමයි link එක open වෙන්නේ ඒ නිසා ඉස්සරහට Telegram එකෙන් තමයි අපි ඔක්කොම හෙරගෙන යන්නේ ඒක නිසා Telegram එකට set වෙන්න පුළුවන් පැනල් එකක් බයි කරන්න නම් ওই වීඩියෝ එකේ තියෙන WhatsApp number එකට message එකක් දාන්න පුළුවන් නැත්නම් Telegram එකට message එකක් දාන්න පුළුවන් Telegram username එකේ තියෙනවා අපේ description එකේ comment වලයි ඒකත් බලලා ඔයාලට ඕන නම් message එකක් දාන්න පැනල් එකක් ගන්නව නම් විතර සහ අපි account වල පැනල් මාරු කරන්නේ නැහැ ඒකත් මතක තියාගන්න එහෙනම් අපි free පැනල් එක දාගන්න හැටි බලන්න යන් වීඩියෝ එකට like එකක් දාන්න ආයි ඉතින් නගින්න වීඩියෝ එකට මේ 527 කතර 1k වත් ගහලා ඕනේ මේ වීඩියෝ එකත් යවලා දුන්නොත් ඉස්සරහට මම සුපිරි පැනල් එකක් දෙනවා මේ වීඩියෝ එක 527 1k ගහලා දුන්නොත් සුපිරි පැනල් එකක් හෙටම දෙනවා ඔයාලට ඒක නිසා 1k ගහලා දෙන්න like එකක් දාලා support කරලා share කරන්න එහෙනම් අපි යන් දාගන්න හැටි බලන්න ඕනේ ඉතින් පැනල් එක දාගන්න ඔයාලා ඉස්සෙල්ලාම Play Store එකට යන්න ඕනේ guys හරිද Play Store ටිකකින් අප්ඩේට් එකක් වෙලා තියෙන guys Play Store එකට ගිහිල්ලා ඔයාලා ඉස්සෙල්ලාචෝ කියන app එක දාගන්න ඕනේ guys හරිද ඉස්සෙල්ලාචෝ කියන app එකෙන් තමයි අපි මේ පැනල් එක ස්ටාර්ට් කරගන්න ඕනේ password එක ගහලා ඔයාලා මෙතන ගහගන්න ඉස්සෙල්ලා අකුරයි ඒ අකුරයි එතකොට එනවා ඉස්සෙල්ලාචෝ කියලා ඔය ඉතින් මේ green එකට තියෙන green logo එකක් තියෙන එක තමයි ඉතින් green logo එකේ background එකක් තියෙනවා. ඊ අකුරක් එක්ක තියෙන්නේ. ඕක තමයි app එක. ඕක download කරලා ඔයාගේ phone එකට දාගන්න. ඉස්සෙල්ලාම install කරගන්න. install කරගද්දී MB 4ක් විතර යන්නේ ලොකු MB ගණන් නෙමෙයි guys හරිද? sorry ටික bug වෙලා තියෙන්නේ guys ඉන්න. හරිද? ඊට පස්සේ යන්න ඕනේ ඔයාලා home එකට ගිහලා app එක open කරගන්න. එතකොට මෙන්න මෙහෙමයි මෙතන allow දෙන්න ඕනේ guys හරිද ඊට පස්සේ දැන් මේ වීඩියෝ එකේ හිමීට තමයි කියා දෙන්නේ මම හරිද ඉස්සෙල්ලාම download වලට ගිහිල්ලා මේකේ ස්ටෙප් දෙන්න එතකොට ඔයාලගෙන් password එක ඉල්ලයි මේකේ නම් password එක නෑ එතකොට ඔයාලගෙන් password එකයි ඊට පස්සේ මෙහෙම එකක් ගැහුවට පස්සේ password එක හරියට හරිද මේක ඇතුළට ගියා sorry guys මේක install දෙන්න ඊට පස්සේ හරිද ඊට පස්සේ install දුන්නාට පස්සේ මෙහෙම එකේ මෙතන setting වලට ගිහිල්ලා එතනින් ওই permission ටික එක දාගෙන ආයි back වෙන්න ආයෙත් පස්සේ install කියන එක දෙන්න guys හරිද ටිකක් කියලා යනවා මගේ බග් වෙලා තියෙන guys මෙතන චුට්ටක් බග් වුණා ඒක ගණන් ගන්න එපා පොඩි ටයිම් එකක් ස්කිප් කරන්න තප්පර 5ක් වගේ ආනිත් එක කියන්න ඕනේ guys පරණ මේ ඉසෙඩ් ඩාච් එක අයින් කරලා දාගන්න පරණ ඉසෙඩ් ඩාච් එක තියෙද්දි මේ පැනල් එක දැම්මට වැඩක් නැහැ ඔයාලා ඉස්සෙල්ලාම ඉසෙඩ් ඩාච් එක අයින් කරලා දාගන්න එතකොට හරි මේ පරණ ඉසෙඩ් ඩාච් එකෙන් මේක දාගන්න එපා සහ ඔයා පැනල් මේ පැනල් එක දෙපාරක් විතර දාලා වැදුන්නේ නැත්නම් රීස්ටාර්ට් පාරක් එකම දාලා බලන්න එතකොට වදින්න ගයි කියන්නේ ඩ්‍රැග් එක වදින්නේ තමයි ඔයාලා ගේම් එකේ සෙන්සිටිවිටි ඔක්කොම 200 දාලා ඉතින් මැක්සිමම් දාගන්න රිකොයිල් එන්නේ නැහැ මේකේ ඒ ටික දාගෙන තියාගන්න නැත්නම් වදින්නේ නැහැ ඔය කට්ටිය කියනවා චැනල් එක 175 එහෙම දාන්න කියලා 200ම දාන්න ඕනේ guys සුපිරියට වදින්න නම් 199 වගේ දාන්න අනිත් setting වලින් කිසිම headshot වල බලපෑමක් නැහැ ජෙනරල් එක තමයි ඕනේ sensitivity හදින්න හරිද guys ඔන්න ඉතින් අපි panel එක install කරගත්තා මේකෙන් වෙන්නේ අර sensitivity තවත් ඉතින් මේ ඔය තිබ්බර recoil එහෙම වෙනවනේ recoil scene එහෙම නැති වෙන එක තමයි මේ panel එකෙන් වෙන්නේ රැක් කරාම ඔලුවටම යනවා ඔය 200 දැම්මම සරෙක් කියලාට කැඩිලා යනවනේ ඔලුවෙන් රැක් කරාම ඒක නැති වෙනවා මේකෙන් හරිද ඔන්න ඔතන ගහගන්න මම ගහගන්න යූසර් නේම් එකම guys මේ simple ගහන්නේ මම simpleම ගහන්න ඕනේ හරිද ඊට පස්සේ capital ගැහුවා කියලා ඔතන log වෙන්න බෑ APELA හරිද login දුන්නාම වෙන්න මෙතනත් ආයි permission ඉල්ලයි මගේ DPI වැඩි guys phone එක චුට්ටක් ගණන් ගන්න එපා ඊට පස්සේ login දෙන්න phone එකේ නෙමෙයි emulator එකකින් ඉන්න guys හරි login දුන්නාට පස්සේ හොම උඩින් එයි මේ ටික් එකම ඔන්න හොම එකක් එයි හරිද ඕක එකපාරක් ඔබන්න එතකොට ඕපන් වෙනවා ඔය තියෙන පැනල් එක මගේ පැනල් එකේ පේන්නේ නැහැ මගේ DPI වැඩි මේ emulator එකේ මම මේ
පොඩි සීන් එකක් ඔන්න ඔතන ඉස්සරහින් ටික් ටිකක් ඇති හරිද ඔය පැනල් එකේ ටික් ටික දාගන්න තමයි තියෙන්නේ ඔතන ඇප්ලයි AMT කසෝස් මොකක්ද තියෙනවා හරිද ඕකට ටික් එක දාගන්න ටච් මොකක්ද තියෙන එකටත් ටික් එක දාගන්න ඒ ටික එක දාලා බයිපාස් වලට ගිහිල්ලා ඒකේ ටික් ටික දාගන්න එමෙති පැනල් එක දාලා ඇප්ලයි කරගන්න එහෙනම් අපි ඉස්සරහට තවත් වීඩියෝ එකක් සෙට් වෙමු එහෙනම් අපි ගියා බයි බයි